මම මේ පොඩි දෙයක් පෙන්වන්න ගෙනාවේ අද මේ අපේ යුනිවර්සිටි එකේ ෆොටෝකොපි මැෂින් එකක්. මේ ෆොටෝකොපි මැෂින් එක හදලා තියෙන්නේ යාලා නෙට්වර්ක් කරලා. එතකොට මේකේ ස්ටුඩන්ට්ස්ලාට අවුරුද්දටම යාලට ෆොටෝකොපි print outs කොළ 3000ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ඊමේල් එකෙන් ලොග් වෙලා ඒ අදාළ මේ ඩොකියුමන්ට්ස් ටික මේ ෆොටෝකොපි මැෂින් එකට පාස් කරාට පස්සේ ස්ටුඩන්ට් ලැබිලා තියෙනවා ඊමේල් එකක්, ස්ටුඩන්ට් ID එකක්. ඊට අමතරව කී කාඩ් එක කියලා අපිට ටෝකන් එකක් ලැබිලා තියෙනවා. ඒ කී කාඩ් එක මෙතෙන්ට ස්කෑන් කරාට පස්සේ තමන්ගේ ලොගින් එකට ලොග් වෙලා ඒ අදාළ print outs ටික ගන්න පුළුවන්. මේ මෙතනින් ආගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එක දැම්මට පස්සේ. එතකොට මෙහි මේ ෆොටෝකොපි මැෂින් එකේ දීර්ඝකාලීන ප්‍රයත්න සඳහා යාලා දවසට කොලේ දාන එක නවත්තලා එකපාරට ට්‍රේ එකට කොළ ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ කාට වුණත් Taman ලැබෙන කෝටා එක එක්සීඩ් කරලා ගියොත් එක්ස්ට්‍රා කෝටා එකක් ගන්නවා නම් යම්කිසි මුදලක් යුරෝ ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඉතින් මම මෙතනින් වෙන්නලා දෙන්නේ දැන් අපේ රාජ්‍ය ආයතනවල ගොඩක් වෙලාවට ෆොටෝකොපි මැෂින් අපි දැකලා තියෙනවා පාවිච්චි කරන විදිහ. ෆොටෝකොපි මැෂින් එකක් ගත්තට පස්සේ එක කොලයක් දානවා ට්‍රේ කාරිනවා, ආයි තව ඔෆිසර් කෙනෙක් කියලා තව කොලයක් දානවා ට්‍රේ කාරිනවා. දවසට අඩුම ගානේ නිලධාරියෙක් ලියුම් 5ක් ගැහුවොත් එයා මේ ට්‍රේ එක අරිනවා, ඩ්‍රෝවර් එක අරිනවා 5 පාරක්. ඒ වගේ 25 දෙනෙක් 30 දෙනෙක් 100 දෙනෙක් ඉන්න ආයතනයක් වුණොත් කොච්චර ඒ ෆොටෝකොපි එකේ ඩ්‍රෝවර් එක අරිනවද? ඇරලා මොකද්ද කරන්නේ? ඒ ඩ්‍රෝවර් එක ඇරුණාට පස්සේ ඊට පස්සේ ඒකේ තියෙන පේපර් ජෑම් වෙන පටන් ගන්නවා. ඒ ෆන්ක්ෂන් වෙන එක නවතිනවා. ඒ වගේ ගොඩක් වැඩ කටයුතු වෙනවා. මොකද එයාලා බලන්නේ අර පේපර් ස්පීඩ් කරන එක විතරයි. තමන්ගේ කොලෙන් තව කෙනෙක් print ගත්තොත් ප්‍රශ්නයක් වේදෝ කියන එක. ඉතින් අපි මෙතෙන්ට තාක්ෂණික විසඳුමක් දීලා තියෙනවා යාලා. බොහොම පැහැදිලි තාක්ෂණික විසඳුමක් දීලා තියෙනවා. මේ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා. ෆොටෝකොපි මැෂින් එක කොහොමද හරියට යුටිලයිස් කරන්න කියලා. රාජ්‍ය ආයතනයක් ගත්තොත් මම දන්න විදිහට මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරද්දි ෆොටෝකොපි මැෂින් එක මිල ලක්ෂ 2.5ක් 3ක් වෙනවා නම් මේකේ රිපෙයාර් එක එනවා අවුරුද්දට සැරයක් ලක්ෂ 1.5ක් විතර. ඉතින් ඕක අවුරුදු 5ක් විතර පාවිච්චි කරනකොට ෆොටෝකොපි මැෂින් 5ක් විතර ගන්න මුදල මෙයාලා මේ මැෂින් එකේ නඩත්තු වලට වැය කරලා තියෙනවා. ඉතින් ඒ වියදම් අවම කරගන්න මේ වගේ තාක්ෂණික දේවල් පාවිච්චියට ගන්න කියන දේ මම මතක් කරනවා. ඒ වගේම මේ ethics මිනිසුන්ගේ ethics ඒවා හැදෙන්නත් ඕන. දැන් මෙතන අපිට පේනවා මේ මේසෙ උඩ මේ වගේ paper sheet බන්ඩල් එකක් දීලා තියෙනවා. දැන් මේක කවුරුවත් ගන්නෙ නැහැ හොරාට. ගෙනියන්නේ නැහැ. මෙතන මේ අවට ගොඩාක් කට්ටිය දැනට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝල් වලට ගිහිල්ලා තියෙනවා. එහෙම ගෙනියන්නේ නැහැ. එතකොට ඒක අපේ මයින්ඩ් එකේ තියෙන්න ඕන දෙයක්. මේ වගේ දේවලුත් මතක තියාගන්න. ඔන්න හැදෙනව නම් දේවල්. එහෙනම් බොහොම ස්තුතියි. තවත් අලුත් පණිවිඩයක් එක්ක හමු වෙනතුරු අදට නවතින්න. මේ Story of a Family YouTube නාලිකාව.